මම ඉරෝෂන් ප්‍රකාශ් නිවහල් පුරවැසියෙක් කමුතුව සංවිධානයේ ජාතිකයන්කරු අද අපි මෙම මාධ්‍ය හමුව ඉදිරිපත් කරන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මොඩියුල් සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලු සහ වත්මන් දේශපාලන සහ සමාජීය ප්‍රශ්න පිළිබඳ ඔබව දැනුවත් කරන්න සහ ඒ අපේ කරුණු ඉදිරිපත් කරන්න. මුලින්ම මම කියන්න ඕනේ මේ ප්‍රස්තුත කාරණය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ මොඩියුල් එක ගැන ගැටලුව පැන නැගුණේ මෙම 6 ශ්‍රේණිය උලපනේ ස්වාමීන් වහන්සේ 6 ශ්‍රේණිය මොඩියුල් එකක් සම්බන්ධව ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධයෙන් තමයි මුලින්ම උන්වහන්සේගෙන් තමයි මේක සමාජයට දැනුවත් වෙන්නේ. ඉන්න අනතුරුව මේක ගැන හොයාගෙන ගියා ගොඩක් අය. ඒ අනුව තමයි මෙම මොඩියුල් එකේ තියෙන වැරද්ද පෙන්눔 කළේ සමාජයේ විසින් රජය. ඒ අනුව දැන් අපි බලමු අපි මේ ප්‍රස්තුත කාරණේ පිළිබඳව මෙම මොඩියුලය කල් දැම්මත් මේක ක්‍රමාවක් වැඩිලා තියෙන්නේ තිතක් නෙමෙයි. නමුත් අද හොඳ නැති මෙම මොඩියුලය නැවතත් වසරකින් හොඳ වෙන්න විදිහක් නැහැ. මේක මොකක් හෝ මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුණ නිසා තමයි මෙම මොඩියුලය කල් ගියේ. නමුත් මේක කල් යන්න නෙමෙයි මේක හරි නැත්නම් දැන් හරි නැත්නම් තව අවුරුද්දකින් මේක හරියන්න විදිහක් ඇත්තෙම නැහැ. මොකද්ද මම ඒකට කියන්නේ මේක කොච්චර තදියමක් කොච්චර හදිස්සියක් මේ රජයට තිබ්බද කියලා මේ මොඩියුලේ අරන් එන්න මුලින්ම මට පෙන්වන්න මේ වෙලාවේ අවශ්‍ය වෙනවා මේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමියගේ පණිවිඩය. එම මොඩියුලේ එක සඳහන් වෙච්ච. මේක මේ පාට කරලා තියෙන්නේ මේම වචනවල වැරදි තමයි මම මේ පාට කරලා තියෙන්නේ. ඉතින් බලන්න මේ වගේ දෙයක්වත් මේ වගේ මොඩියුලයක් ඉදිරිපත් කරනකොට එළියට සමාජයට කොතරම්ම මේ ගැන පරීක්ෂණ පවත්වලා මේක පසුවිපරම් කරලා ඉදිරිපත් කරන්න ඕනේ. අධ්‍යක්ෂ ජෙනරාල්තුමියගේ පණිවිඩය පවා හරියට සංස්කරණය කරගන්න බැරුව තමයි මේව එළියට ඉදිරිපත් කළේ. ඊට අමතරව මෙම කාරණය කල් ගියා වුණත් මෙම කාරණය මෙතනින් ක්‍රමාවක් දාලා රජය මේක මිනිස්සුන්ට අමතක වෙයි කියලා හිතලා මේක ලබන අවුරුද්දට කල් දැම්මට අපිට කියන්න තියෙන්නේ මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි මේක සමාජයේ බුරබුරා නැගෙන ප්‍රශ්නයක් බවට පත් උනේ. ඉතින් එම තත්ත්වය හමුවේ තවත් මට කියන්න දේවල් කියනවා. මේ කියන්නේ අපි කිසිම වෙලාවක මෙම මොඩියුලය හා සම්බන්ධව අපිට මතකයි අගමැතිවරිය ගොන්නක් අරගෙන ගිහිල්ලා මහානායක හිමිපාණන්වරු වහන්සේලා හම්බ වෙලා මේ ගැන දැනුවත් කරලා මෙම මොඩියුලේ ඇති වෙබ්සයිට් ලින්ක් වලට අපි යන්න කියලා නෑ කොහෙවත්. අපි මේක දාලා තිබ්බේ මිතුරන් හඳුනා ගැනීම සඳහා පමණයි. නිකන් මේ බලන්න මේ මොඩියුලේ තිබ්බ වෙබ්සයිට් එකේ තියෙන මම මේක ප්‍රවර්ධනය කිරීමට නෙමෙයි. නමුත් මේකේ අපි බලන්න උස බර ඇඟ ඒ වගේම තව දේවල් මේ අහලා තියෙනවා. තමන්ගේ ලිංගික අවයවයේ සයිස් එක. මට කියන්න මාධ්‍යවේදී ඔබතුමාගේ යාළුවෝ ඉන්නවනේ. ඔබතුමා යාළුවෙක් අඳුර ගන්නවා නම් ඔබතුමා අඳුරගන්නේ යාළුවගේ ලිංගේන්ද්‍රයේ සයිස් එක අනුවද? මේක මොනතරම් විහිළුවක්. ඉතින් ඒ නිසා අපි මේවා සමාජයට ප්‍රකාශ කළාම මේකෙන් එල්ල වුණේ මොකද්ද? මේක චෝදනාව. මේක බොරු බිල්ලමවන ජනාධිපතිතුමත් මම දැක්ක රැස්වීමකදී කියනවා. අනුදිසානක ජනාධිපතිවරයා මෙම මොඩියුලය ගැන බොරු ප්‍රචාර කරමින් මේ ගැන කිසිම වෙලාවක හරි දෙයක් කතා කරන්නේ නැතුව මේ ගැන බොරු විතරක් කියමින් මේ කරාට අපි මේක අතාරින්නේ නැහැ. මේක අපි ඉස්සරහටම අරන් යනවා කියලා ප්‍රකාශ කළා. නමුත් මේ සමාජයේ සහ මිනිසුන් කාදිනල්තුමා ඒ වගේම මහානායක හිමියගේ කටින් මුවින් ප්‍රකාශ වුණා එකපාරට මුන් රට කනවා කියලා. ඒ මහානායක හාමුදුරුවෝ දැක්කා මේකේ තියෙන බරපතලකම. ඒ වගේම තව දෙයක් මේ තියෙන්නේ එම මොඩියුල් එක තියෙන පිට කවරයක්. මේ LGBTQ කොඩිය හා සම්බන්ධ පාටත් එක්කලා තමයි මේක තියෙන්නේ. ඉතින් අපි දන්නවා අගමැතිතුමිය ඉස්සර මොකද මේක අපි මුලින්ම කියන්න ඕනේ අපිට සමරිසි ප්‍රජාවක් සමලිංගික ප්‍රජාවක්වත් ඒ වගේම කිසිම ඒ වගේ ප්‍රජාවකට අපි කිසිම වෙලාවක හිංසනයක් අනිත් එක අපි ඒගොල්ලන්ව නිග්ලෙක්ට් කිරීම එහෙම කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. අපිට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන එකම ප්‍රශ්නේ උනේ මේ රටේ කටේ කිරිසුවඳ යන්නත් කලින්
දරුවන්ට මේක බලෙන් තමන්ගේ දිශානතියක් තමන්ගේ දෙයක් හරියට තීරණය කරගන්න බැරි දරුවන්ට බලෙන් මේ මනසට මේව ඇතුළු කරන්න හදපු එක තමයි වැරද්දක්. මොකද අපි අගමැතිවරයෙක්ගෙන් දැකලා තියෙනවා එතුමිය වචන 100ක් කිව්වා නම් ඒකෙන් 50ක් විතර ඉස්සර මොකද කිව්වේ වචන 100ක් කිව්වනම් 50ක් විතර කිව්වේ ලිංගික දිශානතිය පිළිබඳ සමලිංගකත්වය පිළිබඳ ගණිකා වෘත්තිය නීතිගත කිරීම සම්බන්ධය. ඉතින් ඒ නිසා තමයි මේ මිනිසුන්ට මේ සැකසංකා තවත් මතුවුනේ. මොකද කතාවෙන් නෙමෙයි භාවිතාවෙන් තමයි අගමැතිවරියගේ පමණක් නෙමෙයි හැම දෙනාගේම භාවිතාවෙන් තමයි මේ මිනිස්සු මනින්නේ. ඉතින් ඒ නිසා අපි මේ වෙලාව කියන්න ඕනේ දැන් අපි ඒ කාරණාව ආණ්ඩුව විසින් කල් දාලා තියෙනවා. නමුත් අදට හොඳ නැති මොඩියුලය මේ විදියටම ලබන අවුරුද්දේ හොඳ වෙන්න විදිහක් නැහැ. මොකද මේ කට් ඇන්ඩ් පේස්ට් කරලා ගේන මොඩියුල් මේ රටට ගැලපෙන්නේ නැහැ. දැන් එක වසරකට ක්‍රියාත්මක වෙනවා මේ මොඩියුල් එක. 6 වසරකට විතරයි නැත්තේ. අපි එතනත් අපි මේ පිළිබඳ උනන්දු වෙන සංවිධාන විදියට අපි ඒක ගැනත් හොයනවා. ඒ ගැනත් හොයලා අපි ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද මේක මේ කඩිකුලප්පේ මේ අධ්‍යක්ෂකගේ ජෙනරාල්තුමියගේ පණිවිඩය පවා හරියට සංස්කරණය කරගන්න බැරුව මේ කරන වැඩෙන් මේ දරුවන්ගේ අනාගතේ කොහෙටද මේ ගමන් කරන්නේ? ඒ වගේම තමයි මට දැන් මේ වෙලාවේ කියන්න ඕනේ ඒක කට් ඇන්ඩ් පේස්ට් කරලා මෙතෙන්ට ගේන මොඩියුල් එකක් නේ වෘත්තීය නිපුණත්වයක් දෙන තැනකට මේ අධ්‍යාපනය වෙනස් විය යුතුයි. ඒ වෙනස් වෙනවා නම් ඒකට අපි කිසිම විරෝධත්වයක් නැහැ. ඒ වගේම තමයි මට මෙන්න මේ වෙලාවේ කියන්න වෙනවා ඊයේ පෙරේද ලාල්කාන්ත ඇමතිවරයා මේක මතක් කරන්න ඕනේ. ලාල්කාන්ත ඇමතිවරයා මිහින්තලේ වනචාරියා කියලා මේ ගැන එහෙම ප්‍රකාශ කළේ මිහින්තලේ නායක හාමුදුරුවන්ට උන්වහන්සේ මේ පිළිබඳ මේ මොඩියුල් පිළිබඳ උන්වහන්සේ කොහොමද පක්ෂ විපක්ෂ ભેදකින් තොරව වැරද්දට දැඩිව වාක් ප්‍රහාර එල්ල කරපු හිමිනම. ඒක කොයි පක්ෂෙන් වේවා අතීතයේ අගමැති ජනාධිපතිවරු එහෙම ભેදයක් නැහැ. උන්වහන්සේට වැරද්ද දැක්ක තැන උන්වහන්සේ අඬ නගනවා. ඒක උන්වහන්සේගේ හැටි. එතකොට කිසිම රජයක කිසිම ජනනායකයෙක් මේ විදිහට සංඝරත්නයට අපහාස කරලා නැහැ. වනචාරිය කියලා කිව්වේ මේ රටේ සංඝරත්නය. මොකද බුද්ධ ආගම කියන්නේ මේ රටේ විවස්ථාවෙන් පවා රැකෙන්න තියෙන දෙයක්. එතකොට ආණ්ඩුවක් විදියට බැඳිලා ඉන්නවා බුද්ධ ආගම රකින්න. එතකොට බුද්ධ ආගමේ ප්‍රධාන දෙයක් තමයි මහා සංඝරත්නය. එතකොට කිසිම ආණ්ඩුවක් කිසිම කෙනෙක් අද වෙනකම් පක්ෂ විපක්ෂ නෙමෙයි මිහින්තලේ හාමුදුරුවෝ බැනලා ඇති සෑහෙන පිරිසකට. හැබැයි කවදාවත් මේ ආණ්ඩුවේ මේ වගේ කැබිනට් ඇමතිවරයෙක් කතා කරපු විදිහට කවුරුත් කතා කරලා නැහැ. ඒ ගැන අද වෙනකම් අනුර දිසානායක ජනාධිපතිවරයා හරිනි අග්‍රාමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන කිසිවෙක් ඒ ගැන කිසිම වෙලාවක Tamanට සමා වෙන්න කියලා කිසිම දෙයක් අද වෙනකම් Tamanට සමා වෙන්න මහා සංඝරත්නයේ සමා වෙන්න ප්‍රකාශයක් කරලා නැහැ. මොකද්ද මේ විහිළුව? මේකට කියන්නේ වඳුරු කුණුවarp කියන්නේ. දැන් ඔබ ලාල්කාන්ත ඇමතිවරයාට මට කියන්න තියෙන්නේ දැන් 12000ක් LTT ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරලා නිදහස් කළා කලින් ආණ්ඩුවල. නමුත් තාමත් ඉතුරු වෙලා ඉන්නවා වගේ කැලේට පුරු වෙච්ච ත්‍රස්තවාදී මතිමතාන්තර ඔළුවේ පුරවාගත්ත මිනිස්සු. එහෙම මිනිස්සෙක් තමයි ලාල්කාන්ත ඔබතුමා. නැත්තම් මේ වගේ දෙයක් කියන්න කොහොමද මිනිස්සෙට හිතෙන්නේ? විශේෂයෙන් කැබිනට් ඇමතිවරයෙක් ඔබතුමා නියෝජනය කරන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ උතුම් දළදා වංශේ වැඩ ඉන්න දිස්ත්‍රික්කයේ. එහෙම කෙනෙක් ඇවිල්ලා තමන්ගේ උපංගම වන තමුත්තේගම ප්‍රදේශයේ ඉන්න හාමුදුරුවමකට මිහින්තලේ හාමුදුරුවන්ට මේ වගේ වනචාරියෙක් කියලා ප්‍රකාශ කරන එක කොච්චර කැතද? කොච්චර නිඳිතයිද? මෙහෙම මිනිස්සුද මේ රට පාලනය කරන්නේ? ඒක ගැන වගේ වගක් නැහැ. උන්නේ නැහැ වගේ. දැන් අපි දන්නවා උද්දච්චකමේ ප්‍රතිමූර්තියක් වෙන නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සෞඛ්‍ය ඇමතිවරයා මේ ගැන ඊයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමුයේදී මේ ගැන විමසුවාම ඒක මිහින්තලේ 75000ක් විතර මේ ආසනේ මිනිස්සු ඉන්නවා ඒක කාව හරි ගැන වෙන්නේ නැති කියන්නේ නැත්තේ එහෙම වෙන්නේ නැති මේ කියන්නේ නැත්තේ එහෙම කියලා මේක මගහරිනවා ඉස්සර යනවා ඒ වෙලාවක සමාව ගන්න කොන්දක් නැහැ නොමේරු ලදරු එකකේ වගේ මේ ආණ්ඩුව කිසිම වෙලාවක
මිනිස්සෙක්ට මෙහෙම චීවරධාරිය කියනවා. ඒ කියන්නේ හාමුදුරු නමකට ගෞරව කරන්න දන්නේ නැහැ. ඊට අමතරව මහානායක හාමුදුරු වහන්සේ නමකින් කටින් පිට වුණා මම කලින් කිව්වා වගේ මුන් රට කනවා කියලා මේ අධ්‍යාපන මොඩියුල් ගැන කතා කරනකොට. ඒතකොට කාදිනල්තුමා මේ අධ්‍යාපන මොඩියුල් ගැන විශේෂයෙන්ම විරුද්ධව කතා කළා. මිහින්තලේ හාමුදුරන් මෙහෙම එලිපිට කිව්වා නම් මහානායක හාමුදුරුවරුන්ට කාදිනල්තුමාලට මේ මයික් නැති තැන්වල මේගොල්ලෝ කොහොම කතා කරනවා ඇතිද? නිකන් හිතලා බලන්න බොරුද මම මේ කියන්නේ. මේ වගේ මිනිස්සුද මේ රට පාලනය කරන්නේ? ඔබ ලාල්කාන්ත ඔබ ඇවිල්ලා ලාල්කාන්ත ඇමතිවරයා විදිහට ඔබ ඇවිල්ලා මේ රටෙන් මහා සංඝරත්නයේ මිනිස්සුන්ගෙන් සමාව ගන්න ඕනේ. එහෙම නැතුව මේක මේ කවදාවත් මේ වගේ මිනිස්සුන්ට කතා කරනද ඕගොල්ලෝ කැලේ හිටියා කියලා ඕගොල්ලෝ ත්‍ස්තවාදී වැඩ කළා කියලා තාමත් ඒව ඔලුව මත තියාගෙන ඉන්න එපා. අපිට මතකයි මාධ්‍යය ගියා සමාජ මාධ්‍යය යනවා. ඔව් අපි ට්‍රාන්ස්ෆෝමර් පිච්චුවා තමයි. ඔව් අපි ගැහුවා තමයි. ඔව් අපි මැරුවා තමයි. එහෙම කියලා ලාල්කාන්ත දීපු මාධ්‍ය හමු තියෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තුව ගිනි තියන්න පාර්ලිමේන්තුව වටලන්න කතා කරලා අරගලය වෙලා. ඒ කියන්නේ මාධ්‍ය හමු මේ සමාජ මාධ්‍ය පවා වීඩියෝ සාක්ෂි පවා තියෙනවා. ඒක මොකද නීතිය ක්‍රියාත්මක උනේ නැත්තේ කියන කාරණේ වෙනම හොයන්න ඕන දෙයක්. නමුත් මේගොල්ලන්ගේ ප්‍රජාහිතය අවශ්‍ය කරලා මේගොල්ලෝ ඉන්න ඕනේ හිරේ යන්න. කැබිනට් ඇමතිවරු නෙමෙයි ලාල්කාන්ත ඇමතිවරයා. මේ වගේ ප්‍රකාශ කරනවාද? මේ වගේ නින්දිද ප්‍රකාශ ඇත්තටම අපි සිවිල් සංවිධාන එකමුතුවක් විදිහට අපි තරයේ වෙලා දකිනවා. අපි මේ පිළිබඳ උනන්දු වෙන පිරිසක් විදිහට මේක ගැන අපි කරන්න පුළුවන් උපරිම බලපෑම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින්